දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මකෝ. රටේ නායකයා දහමෙව කටයුතු කරනකොට ඒක මුළු මහත් රටටම බලපානවා, හැම කෙනෙකුටම බලපානවා. ගොවියන්ට පොහොර සහන ආධාර දීලා තිබුණේ රුපියල් 15000යි. මේ වර්ෂයේ ගොවියෝ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා 25000ක ආධාරයක් දුන්නා. ගිය වර්ෂයේ රුපියල් 85ට දුන්න මේ වර්ෂයේ 120 දක්වා වැඩි කරා. හැබැයි මේකේ සමහර මිනිසුන්ට මේක දැනුනේ නැහැ. සමහර මිනිසුන්ට මොනව දුන්නත් ඒ මතේ පිළිගන්න කැමති නැහැ. අපේ ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයේ හැමදෙනාම සහෝදරත්වයෙන් කටයුතු කරා. විදේශිකයන් රාජ්‍ය නායකයෝ ලංකාවට එනවා. ගොඩක් මිනිස්සුන්ට සහනයක් ලැබිලා තියෙනවා. නීතිය හරියට හැමදෙනාටම පොදුවේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ විශාල මුදලක් ගම් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් මේකෙන් වැඩ ටික ගන්න හරියට මේවා ගඟට කපපු ඉනි වගේ ගහගෙන යන්න දීලා බෑ. ගමේ නායකත්වය අනිවාර්යෙන් ඕනේ. ගමේ නායකත්වය දෙන්න ඕන හරි පුද්ගලයෙකුට. ඒක සාධාරණ කෙනෙකුට දෙන්න ඕන. මම මේ ලංකාවාසී සියලුම දෙනාගෙන් මේ ගම්බදව මේ කරන්න ඕන කටයුත්ත හොඳින් ඉෂ්ට සිද්ධ කරන්න. අපේ ගමේට මේ බලය ලබා දෙන්න. මේ මාලිමාව තමයි අපිට තියෙන නියම දිශානතිය. ඒක හරියටම පෙන්නලා තියෙනවා. ඒ කාලේ ඇත්තටම අපිට ලොකු සේවයක් කරා. ගමේ පාරවල් ටික, පෙරපාසල් ටික, ආදාහනාගාරේ, ඒ වගේම බස් හෝල්ඩ් එකට ගියහම අපිට බස් ස්ටෑන්ඩ් එකේ හරිම අලංකාර පරිසරයක් තිබ්බා. පතේ සිට මරණය දක්වාම බලාගත්තා කිව්වොත් නිවැරදි. මධ්‍යම ආණ්ඩුවවත් දායක බලතලවත් නොමැති කාලයක ප්‍රාදේශීය සභාව අරගෙන මෙවන් වූ ශාල වැඩ කොටසක් කර ප්‍රාදේශීය සභාවක් විදියට මට කියන්න තියෙන්නේ දැන් අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා, අපිට මහා ආණ්ඩුවක් තියෙනවා. ඒ තියෙන බලතලත් එක්ක ගමේ ජනතාවගේ වැඩ කොටස කරගන්න ජනාධිපතිගෙන් ලැබෙන ප්‍රතිලාභ ටික බිම් මට්ටමට ඇවිල්ලා ඒ බිම් මට්ටම දියුණු කරගන්න පුළුවන් මට්ටමට ගේන්න ලංකාවේ ඉන්න ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා සියලුම පළාත් පාලන ආයතන මාලිමා ආණ්ඩුවක් යටතට දෙන්න වංචාවෙන් දූෂණයෙන් තොර වැඩ කොටසක් ගමට බිම් මට්ටමට කරගන්න. වගකීම අප සියලු දෙනාට කරනවා. මෙනික් වයන්නේ ආදරණීය සොඳුරු නිමවුම්කරු දේශපාලන නියමුවා අනුර කුමාරේ සාගරයා ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා ජාතික ජන බලවේගයට. தேசிய மக்கள் சக்தியின் வவுனியா மாவட்ட உள்ளூராட்சி வேட்பாளர்களை உற்சாகப்படுத்தும் நோக்கத்தோடு இன்று எதிராக வருகை தந்த இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் மாண்புமிகு ஜனாதிபதி தோழர் அனுரகுமார திசாநாயக்க அவர்கள் இப்பொழுது மக்களை, இந்த மாவட்டத்தினுடைய மக்களை சந்தித்துக் கொண்டிருக்கின்றார். இதோ கையிலாக கொடுத்து அவர் உற்சாகப்படுத்திக் கொண்டிருக்கின்றார். இந்த மாவட்டத்திலே ஒரு ஜனாதிபதியை காண்கின்ற உற்சாகத்தோடு, தேசிய மக்கள் சக்தியை வெற்றி பெற செய்ய வேண்டும் என்ற உற்சாகத்தோடு வவுனியாவின் பல்வேறு பகுதிகளிலும் வருகை தந்த பொதுமக்களை இப்பொழுது எங்கள் நாட்டினுடைய கௌரவ ஜனாதிபதி அவர்கள் சந்தித்துக் கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. எங்களுடைய வவுனியா மாநகர சபை, அதேபோன்று வவுனியா கொங்கல சொட்டிக்குளம், வவுனியா வடக்கு பிரதேச சபை, வவுனியா தெற்கு சிங்கள பிரதேச சபை, வவுனியா தெற்கு தமிழ் பிரதேச சபை ஆகியவற்றிலே தேசிய மக்கள் சக்தியின் சார்பாக போட்டியிடுகின்ற அத்தனை வேட்பாளர்களையும் உற்சாகப்படுத்தும் நோக்கத்தோடு வருகை தந்த மாண்புமிகு ஜனாதிபதி அவர்கள் இந்த நாட்டிலே ஊழலற்ற ஒரு நேர்மையான ஆடக்கூடியதாக இருக்கிறது. ජනරැලිය අමතමින් එළඹෙන මැයි 6 වන දින ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ ජය නිසකරසෙම තහවුරු කරමින් කොට්ටාස ඒ සුදුසු නිමවුම්කරු දේශයේ අනාගත ජාතියේ අනාගත අපේ දේශපාලන නායකයා